it's me with you. ඉතින් අද අපි යන්නේ මෙල්බර්න් වල වෙනම සයිට් එකකට. ඉතින් මේක අපි last year December month වල ගියේ. අද අපි යන්නේ අතන beach site එකට. මේක ඇවිල්ලා Mornington Peninsula. මෙතන අපේ ගෙදර ඉඳන් 1 hour වගේ drive through එකක් තියෙන්නේ. මේ තියෙන්නේ Cape Shank කියන ඒ walking area එක. ඉතින් මෙතන first තියෙන්නේ lighthouse එකක් එක්ක beach site එක. ඉතින් මෙතන නම් අතට පොඩක් close කරන්න ඕන මෙන්න තිබුණේ අපි යනකොට. මේ ඉන්නේ අපේ ගිය group එක. ඉතින් මේ තියෙන අපේ ඒ ගිය beach එක මාරව ලස්සනයි. ඒකේ මම කවදාවත් දැකලා නැහැ ඔච්චර ලස්සන ඒ waves වල colour එක. ඒක අමුතුම green colour එකක් තිබ්බේ. ඉතින් මේ වටේටම lighthouse එකයි beach එක ඔක්කොම cover වෙනවා මාර ලස්සනයි. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ඔතන මම පොඩි වීඩියෝ එකක් ගත්තා. මේ ලයිට් හවුස් එක ඉස්සරහා මේ අපි මේ ගියේ සමය එකේ බට් ඒ වුණාට මාර සීතලක් තිබ්බේ මේ බීච් එකේ ඉඳන් දැන හුලං හින්දා ගොඩක්. මේ මං ඉතින් ජැකට් එක ගෙනාවෙත් නැහැ කායකේ තියලා ආවා. මට ඒක ගැන තමයි රිග්‍රෙට් එක තිබුණේ. මේ සීතල ඉඳා. ඉතින් ඔය පේනුවට ඒකට වැඩි ගොඩක් සීතල නැත්නම් මේ නිකන් අර නුවරඑළිය වගේ වෙද එකක් තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් පහළට අපිට ඇවිදගෙන යන්න පුළුවන් මේ බීච් එක ළඟටම. ඉතින් එන්නකෝ පෙන්නන්න මං ඔයාලට ඒක කොහොමද කියලා. ඉතින් මේකට නම් අපි ගියේ කේප් ෂැන්ක් වල වෙනම දවසක මම මේ ඒ වීඩියෝ එකත් මේකටම ඇඩ් කරා. මෙතන මේ අපිට ලොකු හයික් එකක් එන්න ඕනේ මේ තියෙන බීච් සයිඩ් එකට එන්න. මෙතන හැම වෙලම පූල් ඒරියා එකක් වගේ තියෙනවා. බලන්නකො මෙයාලා නම් කිසිම ගානක්වත් නැහැ. ළඟටම යනවා. සන්සෙට් එකත් එක්ක තමයි ලස්සන ප්‍රශ්නේ තියෙන්නේ. මම අර කලින් කිව්වා වගේ ලොකු පැයක් විතර එන්න ඕනේ ඇවිදගෙන මෙතෙන්ට. මේ දවස්වල අපි ප්ලෑන් කරලා හිටියේ නෑ අපි බීච් එකට යනවා එහෙම කියලා. ජස්ට් කොහම හරි ආවා. අනිත් දවසේ කොහම හරි එන්න ඕනේ ප්‍රිපෙයාර් වෙලා මේකටම. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. බයි. හැමෝටම සුබ ජීවිතයක්.